වෙලාව නැහැ, සල්ලි නැහැ, ගෙදර කිරි නැහැ. අපි බලමු මේ sentences වල කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. Here we go. මේ වාක්‍යයේ මම මුල පටන් ගන්න මෙන්න මේ විදිහට. මම පටන් ගන්නවා මෙහෙම. There is වලින්. Right? There is. එතකොට මෙතන තියෙනවනේ මේ නැහැ කියන එක. නැහැ කියන එකට මම use කරනවා මෙන්න මේ වචනේ. There is no. There is no. Right? මොනවද දැන් නැත්තේ මුදල්. එහෙනම් අපි ඉංග්‍රීසි වලින් මුදල් වලට කියනවා money කියලානේ. එහෙනම් අපිට කියන්න පුළුවන් there is no money. There is no money. අපිට අවශ්‍ය නම් සාමාන්‍යයෙන් කතා කරනකොට නම් මෙන්න මේක අපිට පොඩ්ඩක් ෂෝට් කරගන්නවා නම් අපි හොඳයි. මෙන්න මේ විදිහට. there is කියන එක අපිට ඕක ෂෝට් කරන්න පුළුවන් මෙන්න මෙහෙම. there's කියන එකට. එතකොට අපි ඕක ප්‍රොනවුන්ස් කරනවා there's විදිහට. We can say there's no money. There's no money. There's no money. Right? There's no money. Right. Mudal naha. There is no money. Or we can say there's no money. There's no money. Kiri naha. එහෙනම් අපිට කියන්න පුළුවන් there මම මේක ෂෝට් කරලා ගන්නවා there's no milk. There's no milk. There's no milk. කිරි නැහැ. There's no milk. වෙලාව නැහැ. අපි ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ මෙන්න මෙහෙම. There is මම මේක ෂෝට් කරලාම ගන්නම් is කියනවට වැඩිය there's, right? There's no time. There's no time. There's no time. There's no time. වෙලාව නැහැ. Thank you for watching my videos and contact this number to join my classes. Follow for more.